අපි කොච්චර මෙහෙම ඉඳලා ඉද දෙවෙනි කකුලේ ගහනවා. දැන් අත් දෙක මෙහෙම තියලා අත් දෙකේ යකඩ උල් දෙකයි රත් වෙච්ච කකුල් දෙකේ යකඩ උල් දෙකයි යකඩ පොළවට තියලා යකඩ පොළවත් රත් වෙලා පහයි අත් දෙකට දෙකයි කකුල් දෙකට දෙකයි පපුවට එකයි. ඒ යකඩ උලුත් රත් වෙලා එලලා තියෙන පොළවත් රත් වෙලා වටපිටාරිනුත් රස්නේ. ඊට පස්සේ මස් කඩාගෙන යනකොට ඒකත් වේදනාවයි. හැම පැත්තෙම වේදනාවයි. අවීචි කියන්නේම ඒකනේ. අවීචි කියන එකේ අර්ථ කියන්නේ අර්ථ තුනක් තියෙනවා. පළවෙනි එක තමයි සත්වයෝ. අවීචි සත්වයෝ අතරක් නැහැ. ඒ කියන්නේ එකට අර හාල් ගෝණියක් දැම්මගේ සත්වෝ පිරීලා ඉන්නේ. සත්වයන්ගෙන් හිස්තැනක් නැහැ. ඊට පස්සේ දෙක තමයි දුක්ඛස්ස. දුක්ඛස්ස දුකෙන් අතරක් නැහැ. නිරතුරුවම කායික දුක. නිරතුරුවම කායික දුක. ඒ කියන්නේ පොඩ්ඩක්වත් දුක නෙවෙන අවස්ථාවක් නැහැ ආසතු. දැන් අපි නම් ඉතින් පොඩ්ඩක් ඔළුවක කියනකොට ගිහිල්ලා නිදා ගන්නවා. පොඩ්ඩක් බඩ රිදෙනකොට පන්තියට එන්නේ නැහැ. දැන් මේ ඉපදිච්ච වෙලාවෙ ඉඳලා නිරතුරුවම දුකමයි පවතින්නේ. ඒ හින්දා අවීචි කියලා කියනවා. තුන්වෙනි කාරණාව තමයි අග්ගිජාලා. ගිනි දැල් වලින් අතරක් නැහැ. මෙන්න මේ කරුණු තුනෙන් අතරක් නැති හින්දා තමයි අවීචි කියලා කියන්නේ. වීචි කියන්නේ හිස්තැනට. මේ කරුණු තුනෙන් හිස්තැනක් නැති හින්දා අවීචිය කියලා කියනවා. සත්වයන්ගෙන් හිස් වෙච්ච තැනක් නැහැ. සත්වය පිරීලා. ගිනි දැල් වලින් හිස් වෙච්ච තැනක් නැහැ. හවතන ගිනි දැල්ලක් නැහැ කියලා නැහැ. ගිනි දැල් පිරීලා තියෙන්නේ. ඊට පස්සේ දුකෙන් හිස් වෙච්ච අවස්ථාවක් නැහැ. නිරතුරුවම ඥාන රතන අධික දුක. මේ කරුණු තුනෙන් හිඩසක් නැති හින්දා අවීචි කියලා කියනවා. එතකොට මේ මෙතෙන්දී තාම අවීචියට ගිහිල්ලා නැහැ. අවීචින් එළිය මේ ඉන්නේ. අවීචින් එළිය දෙන දඬුවමක් තමයි මේ කියන්නේ උත්තර වංශාසතු. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මම නෙමෙයි ඈ. ඒ අපාය ගිහිල්ලා ඉපදිච්ච සතා තත්ත්වෙහි දුක්ඛ තිප්පා කටුකා වේදනා වේදේති. තිප්පා කියන්නේ තියුණු, කටුකා කියන්නේ කටුක ඉවස ගන්න. ඉවස ගන්න බෑ. අපි මට ওই පහුගිය දවස්වල තමයි තේරුනේ. බොහොම පරිස්සමෙන් සේලයින් කට්ටක් ගන්නකොට ඉවස ගන්න බෑ. මැදපු එකක් හිමින් සැරේ ගන්නකොට වේදනාව අඩුයිනේ. දැන් අහේ එහෙම නෙවෙයි. තත්තං අයෝ කියලා. එතකොට මේ සේලයින් කට රත්නේ නෑනේ. ඒක විදිනකොට මේ හැම කැඩෙනකොට අපිට දරා ගන්න බෑ. අනිත් එක නිරයේ ඉපදුනායින් පස්සේ ඒ සත්තුන්ගේ හැම මෙච්චර හයිය නෑ. ධර්මයේ කියන්නේ නෙළුම් මල් පෙත්තකින් මෙහෙම ගැහුවොත් පොරවෙන් ගැහුවා වගේ කැඩිලා යනවලු ඇඟ. ඒ තරම් සියුම් ශරීරයක් තියෙන්නේ. එතකොට ඒ වගේ සියුම් ශරීරයක රත් වෙච්ච යකඩ උලක් ගහනකොට කොයි වගේ දුකක් උපදිනවද? මේක එකතැනක මේක අත් දෙකේ කකුල් දෙකේ මැද උරේ පස්පොලකින් කඩාගෙන යන්න ගහන්නේ. ඊට පස්සේ දැන් අතන නම් අපි ඇඳේනේ වාඩි වෙලා ඉන්නේ. මෙතන යකඩ පොළවේ දිග්ගස්සලා තියෙන ඒ පොළවත් රත් වෙලා තියෙන්නේ. ඒ පොළවත් රත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි අතීතේ ඕන තරම් ගිහිල්ලා ඇති. මේක සම්පූර්ණ තියෙන තාක්කල් අනාගතේ ඕන තරම් වාර යන්න පුළුවන් වරෙන්තු අපි තුල තියෙනවා. ඒ කියන්නේ hina වුණාට හරියන්නේ නැහැ. මේ తాවකාලිකව අපි මේ බේරිලා ඉන්නේ. හේතුව සහිතයි ඥාන දර්ශන. හේතුව සහිතයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ මෙච්චර දුක් දුන්නොත් නම් ඉතින් විනාඩියෙන් මැරිලා යයි කියලා. එහෙම නෙමෙයි ඥාන රතන. අපාය එහෙම නෙමෙයි. නච්චතාව කාලං කරෝති යාවනතම් පාපං කම්මං බයන්ති හෝති. අකුසල කර්මයේ ගෙවන තාක්කල් මැරෙන්නේ නැහැ. උල් කොටියක් ගැහුවත් අකුසල කර්මයේ ප්‍රබල තාක්කල් මැරෙන්නේ නැහැ. පණ තියෙනවා. ඒ විදිහට සුදුසු වෙලා තමයි ගිහිල්ලා උපදින්නේ.